ආයුබෝවන් ඉතින් ඔන්න අදත් මම නවතම රැකියා දැන්වීමක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නයි යන්නේ. අපි දැන් බලමු ඒ මොකක්ද කියලා. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් දේශගුණික බලපාම් අවම කිරීමේ බහුඅධියර වැඩසටහන් ප්‍රවේශයේ යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් 76ක ණය මුදලක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය මගින් කාලගුණය, ගංවතුර සහ නායාම් පිළිබඳව පූර්වානතුරු ඇගවීමේ පද්ධතිය නවීකරණය කර ජනතාවට සහන සැලසීමට අපේක්ෂා කරනවා. මෙහි ව්‍යාපෘතිය සම්බන්ධීකරණ ඒකකය සඳහා පූර්ණකාලීන කොන්ත්‍රාත් පදනම මත සේවා කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබනවා. ඔබට මේ වගුවෙන් බලා ගන්න පුළුවන් පුරපාඩු තනතුරු සහ පුරපාඩු සංඛ්‍යාව කීයක්ද කියලා. නියෝජක ව්‍යාපෘති අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් විශේෂඥ, ජ්‍යෙෂ්ඨ ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාට් කළමනාකරණ විශේෂඥ, ධාරිතා සංවර්ධන විශේෂඥ, මුදල් කළමනාකරු, ව්‍යාපෘති ඉංජිනීරු, ප්‍රසම්පාදන, ව්‍යාපෘති ඉංජිනීරු, කොන්ත්‍රාට් කළමනාකරණ, සපයුම්දාම කළමනාකරු, සමාජ සාරක්ෂණ නිලධාරි, පාරිසරික නිලධාරි, ඉඩම් නිලධාරි, මානව සම්පත් කළමනාකරණ නිලධාරි, ප්‍රසම්පාදන නිලධාරි, ඉංජිනීරු සහකාර, සැලසුම් ශිල්පී, කළමනාකරණ සහකාර, රියදුරුන්, කාර්යාල සහකාර. මේ තනතුරු අංක 1 සිට 16 දක්වා වැටුප් සහ මූලික සුදුසුකම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අංක 2026 එක දරණ චක්‍රලේඛයේ දක්වලා තියෙනවා. වීඩියෝ එක අවසානයේ මේ පිළිබඳව මම පෙන්නලා තියෙනවා. අපි දැන් බලමු අංක 17 සිට 19 දක්වා තනතුරු සඳහා සුදුසුකම් මොනවද කියලා. කළමනාකරණ සහකාර. අපෝසු සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි, ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් සමත් වී තිබිය යුතුය. මීට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් sannivedanaya කිරීමේ හැකියාව සහ පරිගණක සාක්ෂරතාවය සමග කළමනාකරණ සහකාර ක්ෂේත්‍රයේ වසර 2ක පරපුරුද්දක් තිබිය යුතුය. රියදුරු. අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර 2කට නොවැඩි වාර ගණනකදී සිංහල හෝ දෙමළ ඇතුළු විෂයන් 2කට සම්මාන සහිතව විෂයන් 6කින් සමත් වී යුතු අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කළ බලංගු රියදුරු බලපත්‍රයක් සහ බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් තිබිය යුතුය. කාර්යාල සහකාර. අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර 2කට නොවැඩි වාර ගණනකදී විෂයන් 2කට සම්මාන සහිතව විෂයන් 6කින් සමත් වී යුතු අතර සාමාන්‍ය කාර්යාල සහාය සහ ලිපිකරු රාජකාරී, ලිපිගොනු හැසිරීම, ලේඛන හැසිරීම සහ කාර්යාලයේ දෛනික කටයුතුවලදී නිලධාරීන්ට සහාය වීම සඳහා හැකියාව තිබිය යුතුය. ඉහත සියලු තනතුරු සඳහා සාමාන්‍ය කොන්දේසි මොනවද කියලා අපි දැන් බලමු. වයස් සීමාව අවුරුදු 21ත් 63ත් අතර විය යුතුය. වැටුප් පරිමාණය 2026 පෙබ්‍රවාරි 2 දිනැති කළමනාකරණ සේව චක්‍රලේඛය සහ 2025 මාර්තු 25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 2025 10 අනුව හිමිවේ. පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ ලින්ක් එක සඳහන් කරලා තියෙනවා. ඒ ඔස්සේ ඔබට මේ එක් තනතුරු සඳහා වෙන වෙනම තොරතුරු බලාගත හැකියි. ඉහත අංක 1 සිට 16 දක්වා තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් මෙන්න මේ දෙවනි තීරුවෙන් බලා ගන්න පුළුවන්. වැටුප් පරිමාණයන්ද මෙන්න මේ තීරුවෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිකුත් තනතුරු වල වැටුප් පරිමාණයන් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ මම සඳහන් කරලා තියෙන මෙන්න මේ චක්‍රලේඛය මගින් බලා ගන්න පුළුවන්. අයතුම්පත් යොමු කිරීම. ඔබගේ ජීවදත්ත පත්‍රිකාව ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් සහිතව අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් සහිත සහතිකවල පිටුපත් සමග 2026 මාර්තු 26 දිනට පෙර මෙන්න මේ ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් යවිය යුතුය. ව්‍යාපෘති අධ්‍යක්ෂ, දේශගුණික බලපාම් අවම කිරීමේ බහුඅධියර වැඩසටහන් ප්‍රවේශය අංක 11 ජාබත්තපාර කොළඹ 5. ඔබගේ පහසුව පිණිස අයදුම් පත්‍රයක ආකෘතියක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එය ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට පහසුවෙන් අයදුම්පත සකස් කළ හැකියි. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියට ස්තුතියි.